ඉතින් අදත් ලස්සන දවසක ආරම්භයක්. ඉතින් උදේට මේ වගේ ලස්සන දසුනක් දැක ගන්නට ලැබුණට හවස් එද්දි නම් මේ වගේ දසුනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මොකද දැන් අපේ පැත්තට ගොඩක් වර්ෂාව ලැබෙනවා. ඉතින් මේ මොරසූරන වැස්සත් එක්ක මගේ ගාඩන් එකේ පැල කිහිපයක්ම විනාශ වෙලා තිබ්බා. ඉතින් මම මේ පැල වැඩ කරගන්න තමා මේ යන්නේ. ඉතින් ඉස්සල්ලාම මේ ගස් ගොඩක් බිමට නැමිලා විනාශ වෙලා තමා තිබ්බේ. මේ ඔක්කොම කප්පාදු කරන්න තමා මේ ලැහැස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලාම මේ ගස් ඔක්කොම එකට එකතු කරලා බැඳගෙන කතුරකින් තමයි මම මේ වැඩේ කරේ. මට කප්පාදු කතුරක් නැහැ. ඉතින් කප්පල ඉවරෙද්දි මේ විදිහට තමයි ලස්සනට මේ ගස් පේන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන තිබ්බ මේ පඳුර නම් විනාශම වෙලා තිබ්බේ හරිම ලස්සනට මල්ලාපු ගහ. ඉතින් මට මේක අකමැත්තෙන් වුණත් මෙතනින් අයින් කරන්න එනවා. මේක තිබ්බ නිසා ගොඩාක් ගාඩන් එකේ ගස් යට වෙලා මැරිලා තිබ්බා. ඉතින් ඒ ටික අස් කරගෙන සුද්ධ කරගෙන මෙතන ලස්සනම ලස්සන නිර්මාණයක් කරන්න තමයි අයිඩියා කරගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ සුදු පාට වැට මම මේ අයිනට කර්ව් එකක් විදිහට තමයි දාගෙන තියෙන්නේ. මේ විදිහ තමයි මම අයිඩියා කරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහ ලස්සනයි. ගෙදරට එද්දිම මිදුලේ ලොකුවට පේනවා. ඒත් එක්කම ගල් ටිකක් අරගෙන මේ වගේ සුදු තින්ත ගාලා ඒ ටිකත් මම වැඩේට යොදා ගන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ඉතින් ගල් ටිකක් සුද්ධ කරගෙන ඒකේ සුදු පාට පේන්ට් ටිකක් මේ විදිහට ආලේප කරගත්තා. ඉතින් මේ ආකාරයට මේ විදිහට ගල් ටික ගාලා වේලෙන්න තිබ්බා. ඊට පස්සේ අනිත් වැඩ ටික අපි පටන් ගත්තා. මේ සුදු ගල් ටික මන් තියන්න හදාගෙන ඉන්නේ අර කලින් තිබ්බ වැට ළඟට. ඉතින් ඊට පස්සේ කරේ මේ පාති ඔක්කොම තිබ්බ කොළරොඩු වල් පැලෑටි අනම්මනම් ඉවත් කරගෙන හොඳට පිරිසිදු කරගත්තු එක. ඉතින් මෙතන ලස්සනට අලුතෙන්ම මල් වර්ග ටිකක් දාන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ඉතින් මේ බලන්නකො ලස්සන මල් හැදිලා තියෙනවා. මේ මල මාස 3ක් විතර පරණොවි තියෙන ලස්සන මල් జాතියක්. අතු ගාගෙන ඉස්සල්ලාම පිරිසිදු කරගෙන තමයි අපි ගාඩන් එකේ ලස්සන කරන වැඩ පටන් ගත්තේ. ගාඩන් එකේ මේ ඒරියා එක ඇත්තටම හදන්න වෙලාවක් නැතුව තමා තිබ්බේ. ඉතින් වැස්සත් එක්ක පායපු මේ පොඩි වෙලාවේ අරගෙන මට හිතුණා මේ ටික වෙනස් කරන්න ඕනි කියලා ඉක්මනටම වැස්ස පටන් ගන්න කලින්. ඉතින් මෙතන ලස්සන නිර්මාණයක් කරාම ගොඩක්ම එළියට තියේ කියලා හිතනවා. ටික සුද්ධ කරගෙන අපි ඊට පස්සේ ගියේ අර මේ පේන ගල් වලත් මේ විදිහට සුදු පාට තින්ත ගෑවා. එකෙන් මාරම එළියක් ආවා ගාඩන් එකට. මොකද අර අන්ධකාරයේ තියෙන තැන්වල මේ වගේ සුදු පාට ගල් වගේ දේවල් විවිධ නිර්මාණ එකතු කිරීමෙන් ගොඩාක් ලස්සන වගේම එළියක් අඳුරු තැන් කැපෙන්න මේ වගේ දේවල් එකතු කරද්දී ඇත්තටම ලස්සනයි. ඊට පස්සේ මේ විදිහට මේ ගල් වැට ලස්සනට සුදු පාට තින්ත දාලා ඉවර වෙලා ඊළඟට ගියේ ලස්සන විශේෂ වැඩේ කරන්න. මං ආසාවෙන් හිටියේ මෙන්න මේ වැට මෙතනට තියලා ලස්සන නිර්මාණයක් කරගන්න. ඉතින් මේක කර්ව් එකක් විදිහට තමයි තියාගන්න අදහස් කරන්නේ.
ඉතින් බලන්න මෙතන මේ වැට්ට තිබ්බට පස්සේ මාරම එළියක් තමයි ආවේ. ඉතින් කලින් තිබ්බේ මල් ගස් වුණාට එතන කිසිම එළියක් තිබ්බේ නෑ. මල් ගස්වලත් හැඩයක්වත් තිබ්බේ නෑ ලස්සන. ඉතින් අපේ අයියත් ඇවිල්ලා ගල් ටික මේ විදිහට අරගාපු සුදු ගල් පිළිවෙලකට මෙතන තියෙනවා. මේ ටික අපි මේ තින්ත ගෑවෙත් මෙතන ලස්සනට තියන්න. එතනට ගල් මදි වුණා. ඉතින් තව දවසක ඒ ටික තියන්න තමා අදහස් කරේ. මොකද හවසට වහින නිසා. ඉතින් මගේ තනකොළත් තද වැස්සට මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. මේ ටිකත් ආයෙ රිකවර් කරගන්න ඕන. ගෙම මේ පාති වලටත් පොහොර දාලා තනිකරම මල් වලින් පුරවන්න තමයි අදහස් කරලා තියෙන්නේ. ඉතින් මංගාව පැල වර්ග කිහිපයක්ම තියෙනවා. තාරුකා මල් පැල කිහිපයක් තියෙනවා. ඒ වගේම ඩයමන්ඩ් පැල වගේක් තියෙනවා. ඒ වගේම දවල් කුමාරි පැල කිහිපයකුත් තියෙනවා. ඒ ටිකත් දාලා ඉතුරු ටික මං ගාඩන් එකෙන් අවුට්ලට් එකෙන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. එතන ගොඩාක් අඩුයි මල් පැල. මම ඔයාලට ඒකේ වීඩියෝ එකකුත් මං ගාඩන් එකට මල් පැල ගන්න යද්දි ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් ඔයාලත් ගාඩන් එකක් කරනකොට ගාඩන් එකක් රීප්ලේස් කරනකොට එකම දවසේ ඔක්කොම වැඩ දාගන්න එපා. මේක ප්ලෑන් කරලා හිමීට දවස් ගාණක් තියාගෙන නිදහසේ කරන්න. මේ වැඩ කලබලයට කරොත් අපිට කිසිම ලුක් එකක් ගන්න බෑ. ඉතින් මම ඔය අද දවසට කරේ කොටසක්. ඒ දවසත් මම දවස් 3ක් තිස්සේ කරා ප්ලෑන් කරගෙන. ඉතින් මේ ටික තව තියෙනවා මට කරන්න. මේ මඤ්ඤොක ගසේම අයින් කරලා උතන සම්පූර්ණ ලොකුම වැඩක් තියෙනවා. ඉතින් මේ විදිහට අරගෙන ආපු මගේ පෝච්චි මම මේක ගත්තේ නම් කුරුල්ලුන්ට කෑම දාන එකක් කියලා. ඒනට මේක හැංගින් පොට් එකක්. ඒකත් මේ විදිහට එල්ලා ගත්තා. මම මෙහෙම පැලයක් තිබ්බා බලන්න එක. පැලේට ලස්සනයි. ඉතින් පැලයක් තිබ්බා. හැංගින් පොට් එක නිසා ඔක කෑම දාන්න බෑ කොහොමත් කුරුල්ලන්ට. ඉතින් කොට කැලි ටිකකුත් ගෙනල්ලා අතන හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මගේ මල් මින අටපෙතිය මේ පොකුරු අටපෙතිය හැදිලා තියෙනවා. මේ මල් හැදිලා තියෙනවා. මේවට කියන්නේ ගොඩ නෙළුම් වෙන්න ඕනේ. මට හරියට නම මතක නැහැ. මේ ටික තව හදන්න තියෙනවා. ඉතින් කොටසක් තමයි ඉවර කරේ. ඒවයි මල් තව ගෙනත් දාන්නත් තියෙනවා. දැන් මල් ටිකක් අඩු වුණා සුද්ධ කරාට පස්සේ. ඉතින් මේ කොට කෑල්ලක් හම්බුණා වත්තින්. මේ කොට කෑල්ලත් හොඳ තැනක් බලලා තියන්න ඕන. ඉතින් හදිසියට මම උතන තියාගත්තා. ඉතින් ලස්සනට ගල් ටිකක් තියලා මේ විදිහට නිර්මාණයකුත් කරා. මේක කලින් ඉඳන්ම තිබ්බා චුට්ටක්. ඒක කැලෑ වෙලා තිබ්බ චුට්ටක් මම ඒක සුද්ධ කරලා එතන ලස්සන චුටි නිර්මාණ ටිකකුත් තියාගත්තා. මේ තියෙන්නේ මගේ ඇස්ට්‍රමේනියා පඳුර. ඉතින් ඒකෙත් මල් නිතරම වගේ එනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ඇපල් පඳුර. ඉතින් මෙන්න මේ ගෝල්ඩන් බෙල් වැලෙත් මල් එන්න පටන් අරගෙන මේක මැස්සක් වගේ ගහලා උඩින් යවන්න තමයි හිතාගෙන ඉන්නේ. තව ටිකක් හැදිච්චාම තාම මේක හැදෙනවා. මල් ආවෙම නෑ. දැන් මේ අවුව වැටෙන හින්දා තමයි මේකේ මල් එන්නේ. ඉතින් ওই විදිහට තමයි ෆයිනල් ලුක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දිය කුණ්ඩලු වගේ ලස්සන මල් ටිකක් එහෙම ගෙනලා දාලා මේක පුරව ගන්න තමයි දැන් තියෙන්නේ. පොහොරත් එක්ක දාලා. ඉතින් මේ තියෙන මගේ forget me not මල් පඳුරු ටික. පිටුනියා ගසුත් මේ විදිහට තියෙනවා. දැන් ඉතින් මේ ටිකේ මල් අඩුයි වැස්සත් පටන් ගන්න නිසා කැන්ඩියන් ඩාන්සර් පඳුරෙත් මල් කිනිති 4-5ක්ම ඇවිල්ලා තිබ්බා. මේ තියෙන මගේ ලිප්ස්ටික් තැලි කහ පාට ලිප්ස්ටික් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගහේ හැමදාම මල් පිපෙනවා. මැන්ඩෙලා හරි මොන හරි කියන නමක් තමයි එකට තියෙන්නේ. මට නම හරියට මතක නැහැ. හරිම ලස්සනයි. නිදි පුකුරු වගේ මල් පරවෙනකොට ගෙඩි එනවා. ඒවා කුරුල්ලෝ ඇවිල්ලා මේ ගෙඩි කනවා. ඉතින් එයාලා පැණි කුරුල්ලෝ එහෙම ඇවිල්ලා මේ ගෙඩි කාලා යනවා. මේ වැඩ ඉවර වෙනකොට දන්නේම නැතුව හවස් වෙලා. අද අපේ වෙලාව කියන්නේ ඉතින් වැස්සේ නෑ අද දවසේ. ඉතින් මඤ්ඤොක් කාලයක් මේ විදිහට ගලව ගත්තා. ඉතින් අද රෑ කෑම ඉතින් මඤ්ඤොක්ක තමයි. මණ්ඩේ පඳුරේ අල කීපයක්ම තිබ්බා හොඳට. ඉතින් මේ විදිහට ගෙවුණු ලස්සන දවසක් තමයි මේ කාර්යබහුල මහන්සි වුණා හිතේ සතුටින් ගෙවුණු
ලස්සනම දවසක්. ඉතින් බන්ටකෝ ඔයාලා මේ බෝගහේ කොළ ලස්සනට හෙල්ලෙන විදිහ. මේ විදිහට ඉතින් අපි හවස් වෙලා චුට්ටක් ගම වටේ ගිහිල්ලා මේවන්ට ලස්සන කැලෑ මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි මේ මල්. ඉතින් මේ විදිහට කැලෑ මල් ටිකුත් කඩාගෙන අපි ගෙදර ආවා.